කාන්තාවක් කියලා පැත්තකට වෙන්නේ නැතුව අපිට අධ්‍යයක් කරන්න පුළුවන් කියලා හිතුවොත් හරි මොකක් හරි අරගෙන Taman දිනු වෙන්න කියන්නේ උත්සාහයක් දරන්න පුළුවන් වෙන්න ඕනේ. මට ඉස්සෙල්ලා ඇඳුමක්වත් මහගන්න බෑ. නමුත් දැන් මැෂින් දෙක තියෙන නිසා මට මෙතන අහන්න තියෙන හින්දා මට ඇත්තටම ගොඩක් සතුටුයි. දැන් කාටවත් එහෙම අතපාන්න නැතුව ජීවත් වෙනවා. මගේ යාළුවෙක්ගේ මාර්ගෙන් තමයි මම අහන්නේ. කියන්නේ එතන මේ කෙනෙක් ගන්නවා කියලා. එතනින් තමයි අර ඒගොල්ලන්ගේ ලන්ච් ටයිම් එකේදී වගේ තමයි පුරුදු වුනේ මහන්න. දැන් රෙදි ටික ගේනවාද මම ඉස්සර ටීවී එකකට හයර් එක දීලා ගෙනාවේ. ඒ කියන්නේ ඒකට අග්ගාල පුරු කෙන කාගෙන්වත් අස්සම් කරන්න දවසක් ඇතුළත හම්බුණා. ඒ වාහනයක් තියෙනවා. මං මාසෙකට 15000ක් විතර ඉතුරුත් කරනවා. ගෙදර මහනකොට Tamanට පුළුවන් හැම වෙලාවකම මහන්න පුළුවන්. අනික ළමයිත් එක්ක ඉන්නත් පුළුවන්.